හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම එහෙමයි. දරුවෝ රජ වෙනව බලන්නයි කැමති. උත්තාවත්තු මනුස්සාන දරුවෝ කියන්නේ සම්පත. මොන අම්මද තාත්තද කැමතියේ සම්පත වෙන කෙනෙකුට දෙන්න? දෙමව්පියන්ගේ පැත්තෙන් සාධාරණයි. දරුවාගේ පැත්තෙන් දරුවට අවශ්‍යයි. මම දැන් කියන්නේ දමල ගහලා හොරෙන් ගිහිල්ලා මහාන වෙන්න කියලා. එතකොට කේ භාග්‍යවතුන් වහන්සේ අපි නිෂ්ක්‍රමණය කරේ බෝධිසත්වය හොරෙන්ම කියලා. අවශ්‍යයි අවබෝධය ලබා ගන්න, ජීවිතයේ යථාර්ථය තේරුම් කරගන්න. මේ දරුවට කරන හොඳම යෝජනාව තමයි භාග්‍යවතුන් වහන්සේ ඔය කුඩා දරුවන් පැවිදි කිරීමේදී නම් ශික්ෂාපද පනවනවා. දෙමව්පිය අවසරය තියෙන්න ඕන. රාහුල කුමාරයා පැවිදි කරාට පස්සේ සුද්ධෝදන රජුරුවන්ගේ ඉල්ලීමට භාග්‍යවතුන් වහන්සේ හුම්කම් දෙනවා. ඊට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා මේ දරුවෝ පැවිදි කරනකොට අර කපුටෙක්වත් එලව ගන්න පුළුවන් මට්ටමේ යමක් කමක් කර කියා ගන්න පුළුවන් මට්ටමේ කුඩා දරුවෝ පැවිදි කිරීමේදී ලෙස කරන්න ඕන. නමුත් ඔය දෙමව්පිය අවසරය මත සිද්ධ වෙන්න ඕන දේවල් පැවිදි වෙන්න අර කලකිරිලා නම්